හයි ළමයි. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ගොඩාක් කාලෙකින් තමයි YouTube එකට vlog එකක් දාන්නේ. ඒ වගේම මම මේ voice video එකක් ගන්න පළවෙනි වතාවට. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ shopping vlog එකක්. හැමදාම සතියේට එකපාරක් මම බඩු ගන්නවා. මොකද වැඩත් එක්ක හැමදාම කඩේට එන්න වෙලා නැති නිසා. පිටරටවලින් අනිත් අය කරනවා වගේම මමත් කරන්නේ සතියට එකපාරක් කෑම හදලා තියාගන්නවා. ඉතින් නිවාඩු දවසට මම ආයේ උයනවා. ඉතින් මගේ අද නිවාඩු දවස නිසා මම ආවා මගේ මේ සතියේ කෑම ටික හදන්න බඩු ගන්න. මම හිතුවා මේ සතියේ මම බත් කන එක ටිකක් අඩු කරනවා කියලා. මොකද මම ලංකාවට ගිහිල්ලා ආවා. දැන් මාසයක් විතර වෙනවා. ඉතින් ඒදී රස කැම ටිකක් අරන් ආවා. ඒවත් එක්ක මට හිතුණා මම ඇත්තටම කෑවා වැඩි කියලා. දැන් පොඩක් බර වැඩි වෙලා තියෙන්නේ. මං හිතුවා මං පොඩක් පාලනය වෙනවා කියලා මේ සතියේ ඉඳලා. ඒ වගේම අද මට විශේෂ කෙනෙක් කිව්වට මම වැඩ කරන තැන ඉන්නවා සීයා කෙනෙක්. එයාට පොඩක් අසනීපයි. එයාට ලංකාවේ පෝක් ඩෙවල් කන්න ඕනි කියලා කිව්වා. ඉතින් මං අද යාට ඒක හදලා දෙන්න තමයි හිතන් ඉන්නේ. හදලා දෙන්නම් කිව්වට ඇත්තට මම හදන්න දන්නේ නැහැ. මම YouTube එකෙන් බලාගෙන තමයි එයාට හදලා දෙන්න යන්නේ. ඇත්තටම ළමයි මම මේ vlog එකක් කරන්න කියලා හිතාගෙන වීඩියෝස් ගත්තේ නැහැ. මම අලුතෙන් කැම් එකක් ගත්තා. ඒක පොඩ්ඩක් ටෙස්ට් කරන්න හිතාගෙන තමයි මම මේ වීඩියෝස් ටික ගන්නෙ. මට තාම හරියට එකෙන් එඩිට් කරන්න බෑ ළමයි. ඕනම දෙයක් ඉතින් අපිට ප්‍රැක්ටිස් කරන්න නැතුව බෑනේ. ඒක නිසා මම ඒක ප්‍රැක්ටිස් කරනත් එක තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරලා ඔයාලට දාන්නේ. ඉස්සරහට මම ලස්සනට වීඩියෝස් අරගෙන ලස්සනට එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම මෙහෙම වීඩියෝ එකක් කරන්න පළවෙනි වතාවට නිසා මම ඔයාලට මං ගැන චූටි විස්තරයක් කියන්නම්. මොකද තව මට ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා නැති නිසා මං ගැන දන්නේ නැහැ. ඉතින් මම මෙහෙම දාන පළවෙනි වීඩියෝ එක නිසා මම ඔයාලට කියන්නම් මං ගැන පුංචි විස්තරයක්. ඉතින් මම දැන් ජපානයට වෙලා අවුරුදු 7ක් වෙනවා. ඉතින් දැන් මම වර්කින් විසා තමයි ඉන්නේ. මම ඉන්නේ කියුෂු වල හරිම ලස්සන පැත්තක ඉන්නේ. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඉතින් ඉස්සරහට මාත් එක්ක ඉන්න මං ඒ දේවල් ඔයාලත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්නම්. මම දැන් හිතන් ඉන්නවා සතියේට එකපාරක් කොහේ හරි ලස්සන තැනකට ගිහිලා ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ළමයි ඔයාලා මාත් එක්ක දිගටම ඉන්න. ඒක නෙමෙයි ඔයාලා මේ ඉයන් මෝල් එකේ තියෙන මෙන්න මේ රාමන් එක කාලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවේ තියෙන කොත්තුමිය කරහයි. මේක ඉන්දොමී කියලා තියෙන ඇත්තටම ලංකාවේ කොත්තුමිය කරහමයි. ඔයාලා ගියන් මෝල් එකේ බලන්න මේක සමහර කාලවලට තමයි එන්නේ. දැන් මම ගිය සතියේ බලනකොට මේක තිබුණේ නැහැ. මේ ගන්නේ මම හරු සමය. ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් හරු සමය කියන්නේ මොනවද කියලා දන්නවා. මම ඒක ලංකාවේ කියන්නේ මොන නමකින්ද කියලා මම දන්නේ නැහැ. ඒක මම ගොඩක් වෙලාවට හදන්නේ කිම්චි, තලතෙල්, ඒ වගේම කොත්තමල්ලි කොළ, අර තියෙන කොරියන් පේස්ට් එකක් මොකක්ද කියන්නේ ගොචුජන් මොකක් හරි එකක් මට ඒක නම මතක නෑ. අන්න ඒකත් දාලා ඕනනම් ඔයාලට මස් මොනවා හරි තම්බලා දාන්න පුළුවන්. ඒකල කලවම් කරලා මාරම රසයි ළමයි. ඔයාලා try කරලා බලන්න. වෙලාවක් තිබුණොත් මම ඔයාලත් එක්ක ඒක හදන වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. ගොඩක් වෙලාවට මම ඒක රැට තමයි හදාගෙන කන්නේ. අර බත් වගේ එච්චර ඇඟට බරක් නැහැ. ඒක කෑවහම බඩත් පිරෙනවා. හරිම සැහැල්ලුයි. මම ඉන්න පැත්තේ ළඟම තියෙන සුපර් මාකට් එක තමයි ඉයන් මෝල් එක. මේකේ බඩු මාරම ගණන්. මම මේ ගත්ත බඩු ටිකට ඇත්තටම ගියා 5000ක්. හැබැයි ඒකේ එච්චර ගත්ත දෙයක්වත් නැහැ. මම මෙහෙට එන්න කලින් ගොඩක් වෙලාවට බඩු ගත්තේ ගියොමු සූපර් එකේ. මම ඉන්න තැන ඉඳලා ගියොමු සූපර් එකට යන්න සෑහෙන දුරක් තියෙනවා. එහෙම යන්න ඉතින් කාලයක් නැති නිසා කරන්න දෙයක් නැතුව මේකට එනවා. මං ඉතින් දැන් බඩු ටික ගත්තා. මං දැන් ගෙදර ගිහිල්ලා දැන් උයන්න පටන් ගන්න ඕනේ. මම මේ vlog එක මෙතනින් නතර කරනවා ළමයි. ඉතින් ඊළඟට මං ගේන vlog එක මොන වගේ එකක් වෙනවටද ඔයාලා කැමති කියලා මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම පරිස්සමට ඉන්න. එහෙනම් බුදු සරණයි. බයි.